ආයිබෝන් කියලා පිළිගන්නවා ඉශරාස් අතින් අරන් එන තවත් එක් වීඩියෝ එකකට. අද අපි ඔයාලට කියලා දෙන්න යන්නේ සතුන්ගේ හානි වලින් තොරව අපේ වගාවල් පවත්වාගෙන යන්න අපි භෝග වර්ග සිටවන්න ඕන සුබ දවස් සහ සුබ වේලාවන් හදාගන්නේ කොහොමද කියන එක ගැන. ඉතින් වීඩියෝට යන්න කලින් තාමත් අපව subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න කියලා ඉල්ලනවා. ඒ වගේම මේ වීඩියෝවෙන් ඔයාගේ දැනුමට අලුතෙන් දෙයක් එකතු වුණා නම් වීඩියෝට like එකක් දාලා අපෝ තවත් දෙරිමත් වෙන්න ඔබේ අදහසක් කමෙන්ට් එකකදී සඳහන් කරන්න කියලා ඉල්ලනවා. එහෙනම් අපි දැන් බලමු සතුන්ගේ හානි වලින් තොරව භෝග වර්ග සිටවන්න ඕන සුබ දවස් සහ සුබ වේලාවන් හදාගන්නේ කොහොමද කියන එක. මම මේ ගැන කිසිම දැනුමක් නැති කෙනෙකුට උනත් පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් විදිහට මේ ගැන කියලා දෙන්න. මුලින්ම අපි දැනගන්න ඕන මේ ජ්‍යොතිෂ විද්‍යාවේදී කරණ වර්ග 10ක් ගැන කතා කරනවා. නමුත් අපි අද භාවිතා කරන්නේ ගොවිතැන සම්බන්ධ ශාස්ත්‍රයේදී භාවිතා කරන කර්ණ වර්ග 7ක් ගැන තමයි. මේ ගොවිතැන සම්බන්ධ ශාස්ත්‍රයේදී භාවිතා කරන කර්ණ 7 නම් කරලා තියෙන්නේ සතුන්ගේ නම් වලින්. ඒ නිසා අපිට මේ කර්ණ මතක තබා ගැනීමට පහසු වෙනවා. ඉතින් මේ කර්ණ වර්ග 7 තමයි කුකුළු කර්ණය, දිවි කර්ණය, එළු කර්ණය, ගව කර්ණය, සිංහ කර්ණය, ඌරු කර්ණය සහ ගජ කර්ණය කියන කර්ණ 7. අපේ පැරණ මේ නම් වලින් මේ කර්ණ හඳුන්වලා දවස් වලට වෙන් කරේයි. ඒකට හේතුව හොයන්න කලින් මේ යොදාගෙන තියෙන සතුන් ගැන අපි පොඩි අවබෝධයක් කරගමු. කුකුලා, එළුවා, ගවයා, ඌරා සහ අලියා කියන සතුන් 5 දෙනාම භෝග වර්ග ආහාරයට ගන්න සතුන්. ඒ කියන්නේ කොල්ල, ගෙඩි හෝ අල ආහාරයට ගන්න සතුන්. ඒ වගේම ඌරා සහ අලියා කියන සතුන් වගාව තලලා විනාශ කරලා දානවා. නමුත් සිංහයා සහ දෙවියා කියන සතුන් මාංශික භක්ෂක සතුන්. ඔවුන් භෝග වර්ග කෑමට හෝ භෝග වර්ග වලට හානියක් කරන්නේ නැහැ. ඉතින් අපේ පැරණන් මේ වගා කරද්දි මේ දේ අධ්‍යයනය කරා. සමහර දවස්වලට ඉන්ධන භෝග වලට කුකුලන්ගේ හානි වෙනවා. සමහර දවස්වලට ඉන්ධන භෝග වලට ඌරන්ගේ හානි වෙනවා. තවත් දවසක ඉන්ධන භෝග වලට කිසිම හානියක් වෙන්නේ නැහැ. ඉතින් එයාලා මේ දේ ගැන දිගින් දිගට නිරීක්ෂණය කළා අත්හදා බැලීම් කළා සටහන් කරගත්තා. ඉතින් එහෙම සටහන් කරගත්තට පස්සේ මේක එක්තරා චක්‍රයක් විදිහට මෙවන්ට සකස් කරන්න පුළුවන් වුණා. ඒ චක්‍රය අනුව මේ එක දවසක් එක කර්ණයක් විදිහට සැලකලා තමයි මේ කර්ණ 7 මාසය තුල පුරපක්ෂය සහ අවපක්ෂය තුල කොහොමද යෙදෙන්නේ කියන එක හොයාගෙන තියෙන්නේ. ඉතින් මේ සම්බන්ධව පුස්කොළ පොත්වලින් මුඛ පරම්පරාවෙන් අද දක්වාම මේ කරුණු ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ චක්‍රය අනුව පුරපක්ෂයට එක් ආකාරයකට අවපක්ෂයට තවත් ආකාරයකට කර්ණ වෙනස් වෙන විදිහ අපි දැන් බලමු. සාමාන්‍ය ජ්‍යොතිෂ විද්‍යාව අනුව චන්ද්‍රයා පූර්ණ වීම අනුව අවස්ථා 15කට බෙදෙනවා. ඒ එක් අවස්ථාවක් තෘතියක් විදිහට හඳුන්වනවා. මේ අවස්ථා 15 පළවන තෘතිය, පළවිය, දෙවන තෘතිය, තියවක, තුන්වන තෘතිය, තියවක, ඊළඟට ජලවක, විසේනීය, සැටවක, සතවක, අටවක, නවවක, දසවක, 11වක, 12වක, 13වක, 13වක, 15වක කියලා මේ ආකාරයට 15කට බෙදෙනවා. මේ 15වක කියන දවස අමාවක දවස විදිහට සලකන්න පුළුවන්. ඒ දෙක සමානව යෙදෙන්නේ. ඉතින් මේ කියන තිථි අනුව මේ කර්ණය වෙනස් වෙන ආකාරය දැන් ඔයාලට තේරෙන්න බලා ගන්න පුළුවන්. ඉතින් මේ පුරපක්ෂයේ පළවෙනි තිථියට සිංහ කර්ණය යෙදෙනවා. ඒ වගේම අවපක්ෂයේ පළවෙනි තිථියට යෙදෙන්නේ ඌරු කර්ණය. පුරපක්ෂයේ දෙවෙනි තිථියට ඌරු කර්ණය යෙදෙනවා. අවපක්ෂයේ දෙවෙනි තිථියට යෙදෙන්නේ ගජ කර්ණය. දැන් පුරපක්ෂයේ තුන්වෙනි තිථියට ගජ කර්ණය යෙදෙනවා. අවපක්ෂයේ තුන්වෙනි තිථියට යෙදෙන්නේ කුකුළු කර්ණය. ඉතින් මේ ආකාරයට මේ කර්ණ ටික නැවත නැවත බෙදෙන ආකාරය මේ වගුවේ මාට බලා ගන්න පුළුවන්. ඉතින් මේ ආකාරයට තමයි මේ කර්ණ පීඨියම සිද්ධ වෙන්නේ. දැන් මේ කර්ණ වලින් සතුන්ගේ හාන වලින් නොවන කර්ණ දෙක තමයි සිංහ කර්ණය සහ දිවි කර්ණය කියන දෙක. ඉතින් මේ කර්ණ තියෙන දවස්වල අපිට භෝග වර්ග සිටවන්න පුළුවන්. එතකොට සතුන්ගෙන් හානි වලින් තොරව වගා කරන්න අපිට පුළුවන් වෙනවා. දැන් ඔයාලට ප්‍රශ්නයක් එන්න පුළුවන් මේ කර්ණ තියෙන දිනය සාමාන්‍ය කැලෙන්ඩරෙන් හොයාගන්නේ කොහොමද කියන එක. ඉතින් ඔයාලා ගන්න පුළුවන් ලේසිම දේ තමයි ඔයාගේ සාමාන්‍ය කැලෙන්ඩරේ පොය තියෙන දවස් හොයාගෙන අන්නේ දවසට මේ 15 කියන අංකය යොදන්න. අංකය යොදලා දෙපැත්තට අංක අඩු වෙන විදියට සහ අනිත් පැත්තට අංක වැඩි වෙන විදියට අංක ටික පිළිවෙලට ලියන්න. එතකොට ඔය ලියන්නේ තෘතිය කියන අංකය. ඒ තෘතිය අනුව එතන කරණීය මොකක්ද කියන එක ඔයාලට මේ වගුවෙන් අනුව බලා ගන්න පුළුවන්.
ඒක මෙන් වාට පුළුවන් එක දවසට තියෙන තිතිය හොයාගන්න සහ එකේ තියෙන කරණය මොකක්ද කියලා බලාගන්න. දැන් අපි ඉන්ධන හොඳ දවස් ටික හොයාගත්තා. දැන් මේ දවස්වල ඉන්ධන ඕන භෝග වර්ග මොනවද කියන එක අපි හොයාගන්න ඕන. ඒකට සතිය එක් දිනවල සිටවන්න ඕන භෝග වර්ග ගැන සඳහන් කරලා තියෙනවා. ඒවා තමයි දැන් ඔයාලට මේ පේන්න තියෙන්නේ. ඒ අනුව සඳුදා දවසට කඳෙන් ප්‍රයෝජන ගන්න භෝග වර්ග සිටවන්න පුළුවන්. අඟහරුවාදට අල බහින භෝග වර්ග සිටවන්න පුළුවන්. ඒ වගේම බැල් දවසට කොළ භෝග වර්ග ඉඳන්න පුළුවන්. බ්‍රහස්පති සහ සිකුරාදා දවස් දෙකට ගෙඩි මල් කරල් භෝග සිටීමේ හැකියාව තියෙනවා. සෙනසුරාදා නැවතත් කොළ භෝග වර්ග සිටවන්න පුළුවන්. ඒ වගේම ඉරිදට මුල් වලින් ප්‍රයෝජන ගන්න භෝග වර්ග වාට සිටවන්න පුළුවන්. ඉතින් මේ දවස්වල මේ වර්ග සිටුවීමේ වාට ලොකු ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ඔයා බාල් දවසක ගෙඩි මල් කරල් ගන්න භෝගයක් ඉන්නොත් ඔයාට සමහර විට ගෙඩි හැදෙන එක ගස්වල අඩු වෙන්න පුළුවන්. සමහර ගස්වල අපි දැකලා තිනවා ඒ ගහේ ගෙඩි හැදෙන්නේ නැහැ කොළ විතරයි තියෙන්නේ. එහෙම දවස් ඉඳුයි සමහරට මේ කියන දවසක ඔයා ඉඳලා වෙන්න පුළුවන්. දැන් මේ සටහන අනුව ඔයාට කලින් හොයාගත්ත දවසට හිටවන්න භෝග වර්ග මොකක්ද කියන එක හොයාගන්න පුළුවන්. තාමත් අපේ වැඩේ ඉවර නැහැ. අපි දැන් හොයාගන්න ඕන මේ දවසේ මොන වෙලාවටද මේ භෝගය සිටවන්න වඩාත් සුදුසු කියන එක. ඉතින් අපි ආයේ ජ්‍යොතිෂය පැත්තට යනවා. ජ්‍යොතිෂය අනුව සතියේ දින 7ට එක් දවසට අධිපති ග්‍රහයෙක් ඉන්නවා. ඒ අනුව ඉරිදා දවසට රවි ග්‍රහයා, සඳුදාට චන්ද්‍ර ග්‍රහයා, අඟහරුවාදාට කුජ ග්‍රහයා, බදාදාට බුධ ග්‍රහයා, බ්‍රහස්පතින්දාට ගුරු ග්‍රහයා, සිකුරාදාට සිකුරු ග්‍රහයා, සෙනසුරාදාට සෙනසුරු ග්‍රහයා කියන ග්‍රහයන්ට අයත් කියලා සඳහන් වෙලා තියෙනවා. මේ එක් දවසෙත් පැයෙන් පැය වෙන් කරලා ඒ එක් ග්‍රහයට නැවත මේක බෙදලා දීලා තියෙනවා. ඒක බෙදලා දීලා තියෙන්නේ ඉර උදාවේ ඉඳලා පළවෙනි පැය අයිති වෙන්නේ ඒ දිනයට අයිති ග්‍රහයට. උදාහරණයකට ඉරිදා දවසේ උදේ 6 ඉඳන් 7 වෙනකන් කාලය අයිති වෙන්නේ රවි ග්‍රහයට. ඊළඟ පැය ආපස්සට දිනයක් කර දිනයක් යෙදෙන විදිහට ඒ ග්‍රහයන්ට බෙදෙනවා. උදාහරණයකට අපි කලින් ගත්ත ඉරිදා දිනේ 7 ඉඳන් 8 කියන පැයට ආපස්සට දවසක් ඇරලා ගියාන් පස්සේ එන්නේ සිකුරාදා දවස. සෙනසුරාදා දවස ඇරලා ඊට පස්සේ එන්නේ සිකුරාදා දවස. සිකුරාදා දවසට අධිපති ග්‍රහය වෙන්නේ සිකුරු ග්‍රහය. එතකොට මේ 7 ඉඳන් 8 කියන කාලයට සිකුරු ග්‍රහයට ඈත් වෙනවා. ඊළඟට නැවතත් 8 ඉඳන් 9 කියන කාලයටත් අපි දවසක් ආපස්සට ඇරියන් පස්සේ සිකුරාදාෙන් පස්සේ බ්‍රහස්පති ඇරලා බාල දවසට එනවා. එතකොට 8 ඉඳන් 9 කියන කාලේ එන්නේ බුධ කියන ග්‍රහයට. අන්න මේ ආකාරයට තමයි මේ චක්‍රය සකස් වෙන්නේ. ඉතින් ඔයාලා දැන් තීරිය බලා ගන්න පුළුවන්. ඒ ආකාරයට සකස් වෙච්ච වගුවක්. ඉතින් ඒ වගුව අනුව ඔයාලා ලේසියෙන්ම මේ එක දවසට තියෙන හෝරාව බලා ගන්න පුළුවන්. ඉතින් මේ ආකාරයට තමයි මේ වගුව සකස් කරලා තියෙන්නේ. මේ එක පැයක් සාමාන්‍යයෙන් හඳුන්වන්නේ හෝරාවක් කියලා. දැන් අපි ආයෙත් අපේ භෝග වගාවට ආවොත් වගාවට සුදුසුම හෝරාවන් දෙක විදිහට අපි චන්ද්‍ර හෝරාවත් සිකුරු හෝරාවත් භාවිතා කරනවා. දැන් අපි දිවි සහ සිංහ කර්ණයේ තියෙන දින හොයන හැටි දැනගත්තා. ඒ වගේම ඒ දිනවල හිටවන්න හොඳ භෝග වර්ග වෙනත් දැනගත්තා. අවසානයේට ඒ භෝග වර්ග හිටවන්න සුදුසුම වෙලාව මොකක්ද කියන එකත් දැනගත්තා. දැන් ඉතින් මේ තුනම එකතු කරලා සුබ දවසේ සුබ හෝරාවට භෝග වර්ග සිටවලා ඔබේ ළඟාවත් සතුන්ගේ ආරක්ෂා කරගෙන වැඩි අස්වැන්නක් ලබා ගන්න ඔබට පුළුවන්. එහෙනම් අදට අපි වීඩියෝ අවසන් කරනවා. ඉතින් වීඩියෝ හොඳ නම් වීඩියෝට ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. මේ වීඩියෝෙන් ඔබගේ දැනුමට යමක් අලුතෙන් එකතු වුණා නම් කමෙන්ට් එකක් දාලා ඒක අපිත් එක්ක බෙදා ගන්න අමතක කරන්න එපා. එහෙනම් නැවතත් වීඩියෝකින් අපි ආයි හමු වෙමු. හැමෝටම සුබ දවසක්.